ඔබ නිවසක් හදන්න ඉන්න කෙනෙක් නම් මෙන්න මේ කාරණාව ගැන ඔබ දැනගෙන හිටියද? මේ වැඩසටහන අවසන් වෙනකම් බලන්න. ඒ තමයි ඔබ හදන නිවස ඔබගේ මූල්‍ය ශක්තිය සමග සම්බන්ධතාවයක් තියනවාද? ඒ කියන්නේ ඔබගේ නිවස සදා ගැනීම සඳහා ඔබට සුදුසු මූල්‍ය ශක්තියක් තියනවාද කියන එක. ඔබට දරන්න බැරි, ඔබට ඔරොත්තු දෙන්න බැරි නිවසක් හදන්න ගියොත් ඔබට අනවශ්‍ය ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන්. ඔබට මුදල් තියෙනවා නම්, සල්ලි තියෙනවා නම් ඔබ විශාල ලස්සන ගයක් හැදුවට කමන්නේ නැහැ. නමුත් ඔබ යම්කිසි ආකාරයේ අවධානමක් අරගෙන ඔබගේ මූල්‍ය ශක්තිය ගැන හරි අවබෝධයක්, හරි අවධානයක් නොකර විශාල ගයක් සැලසුම් කළ හදන්න ගත්තොත් සමහර විට එම නිවස යම්කිසි ආකාරයක භාගයට හදලා අතරමඟ නතර කළා බොහෝ කාලයක් ගෙවන්න වෙයි. අපි මේ අවස්ථාව වරතරම් දැකලා තියෙනවා. විශාල තට්ටු දෙකේ ගෙවල් හදන්න අරගෙන භාගයට නවත්තලා සමහරට පළවෙනි තට්ටුවේ ස්ලැබ් එක දාලා එතනින් එහාට නවත්තලා වැඩ අවුරුදු 10ක් 15ක් යනකම් ඒ ගෙදර කිසිම ඉදිකිරීමක් නැවත ආරම්භ කළා නැහැ. ඉතින් මේකට හේතුව මේක පටන් ගත්ත නැකතේ දෝෂයක් වෙන යම් කාරණාවක් නෙවෙයි. ප්‍රධාන කාරණාව තමයි ඔබගේ මූල්‍ය ශක්තිය ගැන අවබෝධයක් නොතිබීම. සමහර අවස්ථාවලදී වෙන වෙන කාරණාත් ඔකට බලපානවා. සමහර භූමි වල තියෙන යම් දෝෂත් හේතු වෙන්න පුළුවන්. සමහර ගෙවල් වල අකණ්ඩව අවසන් කරගැනීම නොහැකි වෙන්න. නමුත් මෙතෙන්දී තියෙන කාරණා ගොඩක එක හේතුවක් තමයි ඔබ තේරුම් නොගත්ත බව ඔබගේ මූල්‍ය ශක්තිය ගැන. සමහර අවස්ථාවලදී දැනට මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා හිතුවාට කරගෙන ගියාට අතරමඟදී යම්කිසි ආකාරයේ මූල්‍ය අපහසුතා ඇවිල්ලා අතරමඟ නතර වෙන්න අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තවත් ඔබ අවධානයට ලක් කරන කාරණාවක් තමයි එසේ හදන නිවස ඔබට මේන්ටේන් කරගන්න හැකියාව ලැබෙනවද කියලා ඔබ ජීවත් වෙලා ඉන්න කාලය තුල. අන්න ඒ ගැනත් ඔබ වැඩියෙන් අවධානයට ලක් කරන්න ඕන. අපි සමහර අවස්ථාවල දැකලා තියෙනවා විශාල ගෙවල් හදලා තියෙනවා. නමුත් ඒ ගෙවල් පරිපාලනය කරගැනීමේ නොහැකි දුෂ්කරතා මතුවලා තියෙනවා පසුවට. ඉතින් මෙන්න මේ දේවල් වැඩියෙන් ඔබ අවධානයට ලක් කළා ඔබගේ ස්වභාවය හරියට අවබෝධ කරගෙන කටයුතු කරොත් ඔබට ලස්සන සුන්දර විචිත්‍ර නිවසක් ඉතා ඔබගේ තියෙන මුදලේ ප්‍රමාණයට හරියන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ සඳහා සුදුසු ගෘහ නිර්මාණ ශිල්පියෙකුගෙන් ඔබට උපදෙස් ලබාගෙන කටයුතු කරොත් ඔබට ඔබගේ බලාපොරොත්තු සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වටිනා තොරතුරු ඔබ අපි නිරන්තරයෙන් දැනුවත් කරනවා. මගේ නාලිකාව ෆලෝ කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ඔබගේ අවශ්‍ය සියලු නැකත් සාදා ගන්න මාව WhatsApp හරහා ඔන්ලයින් සම්බන්ධ කරගන්න පුළුවන්. තිරදිස්සන WhatsApp අංකය හරහා. එහෙනම් ඔබගේ නිවස ඉදිකිරීමේ සියලු වැඩ කටයුතු සම්බන්ධ බලාපොරොත්තු සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.